Production. Right. Ini මොකද කරන්නේ අප්පා? කරන්න කීක. මේ සුදු මහත්තයන් කොහෙරක්වත් ඉන්නේ නැහනේ. හා කියද්දි වෙනවා. ඒවා කලන ගබෝ. එයා මොකද කරන්නේ? එනේ මං TikTok එක කරා. පිස්සු දන්නේ. TikTok එකේ කොල්ල නෑ මට. මට ඉන්නේ ඔයා විතරයිනේ. මට ආදරෙන්නේ. මේ ඔයාගේ තමයි ඉතින්. මේ කරුණ බබෝ අද අපි දෙන්නේ යන්න කොහේ හරි අනේ අපෝ ඔය වඩ තේරුම් ගන්නකො මම කොහොමද කිල්ලෙක් කියලා මේ කතා කරනවා තාම බයි දන්නේ මේ කලන හරි හරි එන රබර් කෑල්ල පැත්තට යන්නද හරි හරි එන මං එනවා මං එනම් මෙහෙම ඉන්නම්කෝ හරි වදෙන් ඉඳන් ඉන්නේ මත් ඊන බුදු සරණයි අම්මා අල්ලයි ඉන්න දන්නේ ගිහින් බලන්න ඕනේ කල්ලයි නම් අනේ වන්ද. එයා හැම දෙයකම ලැක්කයි. අනේ වන්දන්නේ අප්පා. අර ඉන්නේ කලනයි. කලනයි. ටියෝ වෙන්න මැනිකේ. කාලකින් ආව. චූටියා. කලනයි වඩ ඉන්නකෝ. අනේ අපි යන් අර පැත්තට යා. අනේ එහෙම බෑනේ එකපාරට කල්ලයි පොඩ්ඩක් කතා කරමුකෝ. අනේ තු අපි උඩ පැත්තට ඉව කතා කරමු චූටියෙන් යන්න. මේ අහන්න කල්ලයි. ඔයාට මම විශ්වාසයිද? ඔව් විශ්වාසයි චූටි මට. අනේ කලනයි. එකපාරට එහෙම යන්න බෑනේ අනේ. අපි අපි දින ටිකක් කතා කරමුකෝ. ටිකක් කතා කරමු රබර් කෑල්ල පැත්තට ගිහිල්ලා. මේ රබර් කෑල්ලට යන්නේ. නැත් මේ. යන්නකෝ. ඔයා මගේනේ. ඉතින් මං ඔයාට ආදරේනේ පැටියෝ. මං වට අලගෙනක් දෙන්නම්. තවත් කොණ්ඩේ වැවෙන්න. ඔය කොණ්ඩේ වැවිලානේ තියෙන්නේ තවුනවා වෙන්නේ දන්නේ. උඹ බැදපු දවසකට 50ක් කරන් කොණ්ඩේ පීලන්න. අපි දෙන්න මේ අහන්නකෝ. කියන්න. තවටිකින් අපේ දුරින් නෑදෑ වෙනක අයියා කෙනෙක් මෙතන එනවා කිව්වා. ඔය ආවර මුකුත් හිතන්න එපා. යමගේ දුරින් නෑදෑගෙන අයියා කෙනෙක් විතරයි හරිද? අනේ පිස්සුද නෙත්නි බැටියෝ මමද මටවා විශ්වාසයිනේ අනේ. හරි හරි එහෙනම්. අපි දෙන්න යන්. යන්න කල්ලයි. බලවට බඩගිනියම නැද්ද? මම බත් කාලා ආපි. එහෙමද? ඔව්. මම TikTok එකක් කරාද ලස්සනයිද බලන්නකෝ. මට කිස්සියක් දෙන්න බැයිද? කිස් එකක් දෙන්න බෑනේ මේ ලැජ්ජයිනේ. අනේ නෙත්නි බැටියෝ. අම්මා. පයින් කිස් එකක් දුන්නේ නැති. ආගේ පුට්ටක් ෆෝන් එක දෙන්නකො මට බලන්න. අනේ මොකක්ද අනේ එකපාරට ෆෝන් එකේ ඉල්ලන්නේ අනේ. TikTok එකක් බලන්න යන්නේ. එහෙනම් බලන්නකෝ. මොනවද හිතන්නේ අප ෆෝන් එකේ? WhatsApp එක පොඩ්ඩක් යන්නම්. යන්නකෝ. කවුද මේ ඉන්නේ අයියා? යා මගේ දුරින් නෑදෑ වෙන අයියා කෙනෙක් කියලා තමයි අද එනවා කිව්වේ. සතුරු බීන්ස් කියලාද? ඔව් අනේ. නෑ යා නෙමෙයි අද ඉන්නේ. එහෙනම් අද ඉන්නේ මාලිත් අයියානේ. මලිද්ද? ඔව්. එතකොට මේ නාගොඩ අයියා කවුද? යා අර තරිනු කියලා අයියා කෙනෙක් අනේ. හරිද? ඔව්. යා අපේ ලොකු අම්මයි පුතානේ. ඔයාලා නෑදෑයෝද? ඔව් අනේ. මෙච්චර කොල්ල ගොඩා? ඔයාට කොහොම සැකයිද? ඔයාට සැක නෑ නේද මේ මං වට ආදලේනේ. ඒකනේ කියන්නේ. උම්මා. නතර. කවුද මේ මල්ලි? යා අපි ලොකු අච්චිගේ පුතාගේ ළමයානේ යන්නේ. එහෙමද? ඔව් අනේ. ඔයාට මම තාම සැකයිද? ඔයාට සැක නෑනේ මං වට ආදලේනේ. දැන් ෆෝන් එක ඇද්ද වෙනවා? ගොඩක් ආදලේ. හරි එහෙනම්. TikTok එකේ ඉන්න අයියා කවුද? ඒ අයියා ටික TikTok එකේ විතරයි යන්නේ. එහෙමද? එයාලා ලයිව් වලට ගියාම හම්බෙන්නේ. එයාලා නම්බර් එහෙම දුන්නේ නැද්ද? නෑ අනේ මං ඔයාගේ නම්බරේ විතරයිනේ උඩින් තියාගෙන ඉන්නේ. මං ඔයාට විතරයිනේ ආදරේ. අනේ පියංගේ. වඩෙන් කොහමද? මට නම් වුණත් නෑ. ආරේ ඉන්නේ මං කිව්ව අයියා. හලෝ. කවුද මේ කොල්ල? නෑ අනේ මේ අර මං කිව්ව පල්ලියනේ වට මතක නැද්ද? ඔව්. මේ යාට කොහොමද කියලා? දන්නේ කොහොමද නෑ. ඔව් යන්නේ පිටේ ඊළඟ කිව්වා. මේ මං අර කිව්ව මල්ලියනේ. එහෙමද? ඔව්. මෙහෙනම් මම යන්න. පරිස්සමින් යන්න. පරිස්සමින් ගෙදර ඉන්න. ආ. අයිල මැසේජ් එකක් දාන්න. බයි. බයි. අම්මා. අම්මා. අම්මනේ. ෆෝන් එක පොඩ්ඩක් දෙන්න බෑ. මොකක්ද?
මොකද මරිස්සගේ අවකම ෆෝන් එක කිල්ල නෝටා සැකයිද? ඒක නෑනේ ආදරේටනේ කියන්නේ. ඊනම් ගන්නකො. මන්තයි. මට ආදරේ. මට වෙන කවුරුත් නෑනේ. මට ඔයා විතරයි ඉන්නේ. ඔයා මම පමිනව නේද? ඒකත් හරියට කතා කරන්නකො. කවුද මේ කලන මල්ලි කියන්නේ? එයා තමයි යන්නේ දැන් ගියේ අතනින් දැක්කේ. රුක්ෂාන් කියන්නේ ඔය. එයාත් අර එහා ගෙදර මල්ලි යන්නේ. ඔයාලා මොකද සැකයිද? TikTok එක හොන්නද? TikTok එකේ ඉන්නෝනේ අයියා. ඒ කියන්නේ ලයිව් එකම දැම්මා. ඒගොල්ලෝ මාව ගන්නවනේ. ඒකේ අයියා විතරයි ඉන්නේ. මේ යන්නකෝ. ඔයා මට විතරයි නේද ආවේ? ඔව් අනේ ඔයා වගේ පමණේ. ඩලගෙන දෙන්න. මේ කියන්නනේ මම නෙටි තමයි යන්නේ. යන්කො පොඩ්ඩක් ඒක. කොහේ යන්නද අනේ? යන්කො. මේ මන්ටයි මොකක්ද අනේ වෙලා තියෙන්නේ? යන්කො. මම මේවට ආස නැහැ කියලා ඔය දන්නවනේ. මොනවාද? ඔයා කියන්නේ මට. නෑනේ යන්කො කතා මේ කරන්නේ. බෑනේ ඔයා මගේ ෆෝන් එක තාම බලනවදනේ. හරි. හරිද? දැන් මම විශ්වාසයිද? මම ඔයාට විතරයි නේ ඔයා දන්නවනේ ඉතින්. හරි අපි යන්කොලේ නෙන්නේ. අනේ අප්පා මට බයයි යන්නේ. බය වෙන්න පානේ. අනේ යන්කෝ. කොහෙද යන්නේ? යා උඩට. අක්කා හොඳටම කරනවානේ. හොඳටම කරානේ මම. නැත්තම් අනේ කොහොමද? කොහොමද කියලා අහන්නේ කොහොමද? හොඳයි ඉතින්. මම ඔයාට ආදරේ තාමත්. නේද? ඔව්වනේ. ඇත්තටම ආදරේද? නැත්තම් ඔයා මගේ පණනේ. යන්නකෝ. වෙන්නකෝ. අනේ අපි දෙන්න දැන් යන්නනේ. අනේ දැන් බෑ අනේ. දැන් එකපාරකුත් කරානේ. අනේ අපි වෙන්නකෝ. අනේ බෑ දැන් යන්. යන්කො එන. කොහොම කරන්න පුළුවන්නේ මටත්. ඒවානේ දෙන්න. මේ මොනවද කියලා. මම ඔයාට විතරයි යාදේ. Hello. Nè baba. Mẹ pisu tani mang ගෙදර ඉන්නේ. නෑ නේ කායකවත් නෙමෙයි. නෑ මම ඔයාට විතරයි නේ නෑ කායක ඉන්නවනේ. අනේ ඒක කරන් ඉපානේ මාව. අයියනේ මතක නැතේ මම හැමදාම ඉන්නේ නේ. හැමදාම මොකක්දනේ. අපි යන්නේ මන් තියන මුසන්නයි. ඊට අපි තියන හම්බෙමු කවුද? හරි බයි. කෝල් කරාද? ඔව් අනේ අයියා අපේ ලොක්කම පුතා. යා හිටියේ නෝල මේ. අයියෙන් නෑනේ අපේ ලොක්කම පුතානේ. අපි ගෙදර ඉඳලා යන්නේ. ඉඳගන්නකෝ. ඉඳගන්න බෑනේ දැන් ගෙදර යන්න කොහොමද ඉන්න? දැන්ම ඔව් අනේ දැන් යන්න. අවුල්ට අනේ අයියේ. නේ. යන්න. එයාගේ පුර ලස්සන කතාවම නැද්ද බං? අනේ එයා මගේ බෙස්ටි අනේ. අයියෝ එයා මගේ අයියා වගේ. අයියා ඔන්ලයින් ඉඳන් නින්ද ගියේ. දැන් අම්මි ළඟනේ බුදියන්නේ. ආකෝ ඔෆිස් එකේ මගේම අයියා වගේ. නංගි ඩ්‍රොප් කරන එක මල්ලි වගේ. මල්ලි බබා my colleagues and my family වගේ. ඔයේ අහන් හිටියා මමත් ගොනා වගේ. Hey, වටේ ගිහින් ආවත් මට කමක් නෑ. Hey, කැටේ පුරවන් ආවත් මට කමක් නෑ. Hey, වටේ ගිහින් ආවත් මට කමක් නෑ. Hey, කමක් නෑ පැටියෝ මට ලැජ්ජ නෑ.